ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි රසම රස ඒ වගේම ගොඩක් soft රටේලි කේක් එකක් හදන හැටි බලමු. මේක හරිම රසවත් කේක් එකක්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් හදලා බලයි කියලා මම හිතනවා. මේක හදන්න අපි රටේලි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඇට ඉවත් කරගෙන කුඩා කැබලි වලට කපලා අරගෙන තියෙන්නේ. මේ රටේලි ටිකට දැන් අපි උණු වතුර කෝප්පයක් මිශ්‍රීම් කප් එකකින් එකක් එකතු කර ගන්නවා. මේ උණු වතුර නටන වතුර වලට වඩා ටිකක් නිවිලා තියෙන්නේ. ඊට පස්සේ අපි බේකින් සෝඩා එහෙම නැත්නම් ආප්ප සෝඩා කියන්නේ බයිකාබනේට් ඔෆ් සෝඩා තීපෙන්ටි එකක් එකතු කර ගන්නවා. මේ ටික අපි හොඳින් කවලම් කර ගන්නවා. දැන් ඔයාලට පේනවා මේකේ මේ වතුර ගතියක් වගේ තියෙනවා. මේ වතුර ගතිය හොඳට නැති වෙනකන් මේ ටික අපි පෙඟෙන්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් විතර පෙඟෙන්න තියන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් රැයක් පෙඟෙන්න තියන්න පුළුවන්. කේක් එක උදේ හදනවා නම් ඊට කලින් දවසේ රැ මේ රටේලි ටික කපලා මේ විදිහට පෙඟෙන්න දාලා තියන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම ඊයේ රැ පෙඟෙන්න දාපු රටේලි ටික. දැන් අපි අරලා බලමු. දැන් ඔයගලන්ට පේනවා මේ රටේලි වලට ඔක්කොම වතුර ටික උදාගෙන හරිම soft වෙලා තියෙනවා. මෙන්න මේ වගේ රටේලි ටික soft වෙනකන් තියෙන්න තමයි ඕනේ. දැන් මේ අපි අනිත් ඕන කරන ද්‍රව්‍ය ටික බලමු. බටර් ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 220ක්, පිටි මම මෙතන අරන් තියෙන self raising flour ග්‍රෑම් 250ක්. ඔයගොල්ලන්ට සාමාන්‍ය පාන් පිටි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කේක් පිටි වගේ දෙයක් ගන්නත් පුළුවන්. බේකින් පවුඩර් අවශ්‍ය වෙන්නේ අපි බේකින් සෝඩා පාවිච්චි කරන නිසා. පිත්තට අරන් තියෙනවා 5ක්. මුලින් සෝදලා අරන් තියෙන්නේ. ආමන්ඩ් එසන්ස් අවශ්‍ය වෙනවා. වැනිලා එසන්ස් අවශ්‍ය වෙනවා. කජු අරන් තියෙනවා ග්‍රෑම් 70ක්. සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපාගෙන. ඒ වගේම කජු පියලි අරන් තියෙනවා සයිස ගන්න. මට මෙතන පෙන්වන්න අමතක වෙලා තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. මේස හැඳි 4ක් අවශ්‍ය වෙනවා. දැන් අපි කේක් එක ලෑස්ති කරගමු. මේක අඟල් 9ක් පළල අඟල් 13ක් දිග කේක් ට්‍රේ එකක්. මේකේ අඩියට ඔයගලන්ට පේනවා මම කඩදාසි කොළ කීපයක් දාගෙන තියෙනවා. වැඩිපුර කරවෙන එක අඩිය කරවෙන එක වළක්වන්න. ඒ වගේම උඩින් බේකින් ෂීට් එකක් දාලා බටර් තවරලා ලෑස්ති කරගන්න තියෙනවා. පිටි ටික හලා ගන්න මුලින්ම. oven එකත් ප්‍රීහීට් වෙන්න දාලා තියෙන අංශක 175ට. දැන් අපි කාම උෂ්ණත්වයේ බටර් වලට සීනි ටික දාලා මික්ස් කරගන්න යන්නේ. මම මෙතන අරන් තියෙන්නේ ස්ටෑන්ඩ් මික්ස් එකක්. ඒ වුණත් ඔයගලන්ට හෑන්ඩ් මික්ස් එකක් එහෙම නැත්නම් අතින් උනත් බීට් කරගන්න පුළුවන්. සැරින් සැරේට වටේ ටික හොඳට ස්ක්‍රේප් කරලා ගන්න. මේක බටර් සහ සීනි හොඳට soft වෙනකන් බීට් කරගන්න. දැන් අපි බිත්තර එකතු කරගන්නවා. බිත්තර එකක් එකතු කරලා හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම පිටි හැන්දක් එකතු කරනවා. මම එක දිගට බිත්තර ටික එකතු කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අර මිශ්‍රණය නිකන් කර්ලි වෙලා වගේ, දිය වෙලා වගේ කෑලි වලට කැඩිලා යන්න පුළුවන් නිසා බිත්තරයක් එකතු කරලා ටිකක් හොඳින් මිශ්‍ර වෙනකොට පිටි හැන්දක් එකතු කරනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට බිත්තර ටිකයි සහ පිටි
හැන්ද ගානේ එකතු කරලා මිශ්‍ර කරගන්න. ඒ වගේම සැනින් සැරේට වටේ ටික හොඳට ස්ක්‍රේප් කරලා අරගෙන හොඳින් මිශ්‍ර වෙන විදිහට බීට් කරගන්න ඕනේ. පිටි දාන වෙලාවට පොඩ්ඩක් පෑන් මික්ස් එකකින් හරි හෑන්ඩ් මික්ස් එකකින් හරි පොඩ්ඩක් වේගය අඩු කරන්න. නැත්නම් හැමතැනම විසි වෙන නිසා. මාළුවෙන් මාළුවට බිත්තර සහ පිටි එකතු කරමින් තමයි මිශ්‍ර කරන්නේ. දැන් ඔයගලන්ට පේනවා ගොඩක් ක්‍රීමි සහ සොෆ්ට් මිශ්‍රණයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවට දැන් මගේ මම බිත්තරත් ඔක්කොම එකතු කරගෙන ඉවරයි, පිටිත් ඔක්කොම එකතු කරලා ඉවරයි. දැන් මේ කිරි එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයගලන්ට කිරි පිටි ගන්නත් පුළුවන්. ඒත් එකම ආමන්ඩ් එසන්ස් සහ වැනිලා එසන්ස් එකතු කරනවා. ආමන්ඩ් එසන්ස් මම තේ හැඳි කාලක් සහ වැනිලා එසන්ස් තේ හැඳි එකමාරක් එකතු කළේ. ආමන්ඩ් එසන්ස් එකතු කරනකොට ටිකක් පරිස්සමෙන් එකතු කරන්න. ගොඩාක් සැර වගේ ආමන්ඩ් එසන්ස් එකක් නම් ඒ රස වැඩි වෙන්න පුළුවන්. අපේ කේක් බැටර් එක ගොඩක් දුරට ලෑස්ති. දැන් අපිට තියෙන්නේ කජු ටික සහ රතින්ඩි ටික එකතු කරගන්න විතරයි. දැන් මේ කජු ටික එකතු කරගත්තා. ඒ වගේම රතින්ඩි ටිකත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. ඔයගලන්ට මේ කේක් එකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලා ගන්න පුළුවන්. මේකට අපි රටින්දි දාන නිසා ඇත්තටම සීනි තවත් ටිකක් ඕනේ නම් අඩු කරලා දාන්න පුළුවන් කැමති අයට. මම මෙතන සීනි ග්‍රෑම් 220ක් ගන්න තියෙන. සීනි ග්‍රෑම් 200ක් උනත් දාන්න හදන්න පුළුවන්. රටින්දි වලින් පැණි රසක් එන නිසා. දැන් අපි කේක් මිශ්‍රණය ලෑස්ති. දැන් අපි මිශ්‍රණය බේකින් ට්‍රේ එකට දාගන්නවා. මේක හොඳින් සමානව පැතිරලා යන විදිහට තුනී කරගන්න. දැන් අපි උඩින් කජු පියලි ටික තියලා සලසා ගන්නවා. දැන් අපි oven එකට දාගන්න කේක් එක ලෑස්ති. oven එකේ මැද කොටසට දාගන්නවා නම් වඩාත් හොඳයි. සෙල්සියස් අංශක 175 විනාඩි 45ක් මම මේක බේක් කරගන්නවා. හැබැයි මේක oven එකකින් oven එකට වෙලාව පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්.
විනාඩි 45කට පස්සේ පොඩ්ඩක් ටූත් පික් ටෙස්ට් එක කරලා බලන්න. දැන් මගේ කේකේ නම් මුකුත් තෙත ගතියක් මුකුත් නැහැ. ඒ කියන්නේ හොඳට බේක් වෙලා තියෙන්නේ. ටූත් පික් එකේ හැදෙලා එනවා නම් තෙත ගතියට. ඒ කියන්නේ තව විනාඩි 10ක් 15ක් වගේ තියෙනවා. දැන් අපි මේක කූලින් ජැක් එකකට අනිත් පැත්ත හරවලා පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. ඒක රස්නේ පිටින්ම කපන්න යන්න එපා. කැඩෙන්න බලන්න පුළුවන්. ගොඩක් සොෆ්ට් කේක් එකක් තමයි දැන් තියෙන්නේ. මේක නිමුණට පස්සේ මම ඔයාලට කපලා පෙන්නන්නම්. දැන් මේ කේක් එක නිවිලා තියෙන්නේ. දැන් කෑලි වලට කපලා රසම රස තේ එකක් එක රස බලන්න පුළුවන්. ඔයාලට පේනවා මේ කේක් එක කොච්චර සොෆ්ට්ද කියලා. මේ බලන්න. ගොඩාක් සොෆ්ට් කේක් එකක් කටේම දිය වෙනවා. ගොඩාක් පැණි රසක් නැති හරිම රස කේක් එකක්. ඔයාලා හැමෝම හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ රසම රස කෑම අරගෙන මම ඉදිරියට ඔයාලත් හමු වෙන්න එන්නම්. බොහොම ස්තුතියි බලන් හිටියට.